මා ඔබට මීළඟට ගෙනෙන ප්‍රශ්නය වන්නේ every all යන පද දෙක නිවැරදිව පාවිච්චි කරන රටාව දැන ගැනීම. බලන්න පහත සඳහන් මා වාක්‍ය දෙකක් දී තිබෙනවා. මේ වාක්‍ය දෙකෙන් නිවැරදි වාක්‍ය නිවැරදි ආකාරයට නිවැරදි යෙදුම් අනුව every සහ all පාවිච්චි කරලා තියෙන්නේ මොන වාක්‍යයේද? අංක 1හිද අංක 2හිද? පළවෙනි වාක්‍ය වන්නේ every city is noisy. අංක 2 all city is noisy. තින් දුවේ පුතේ මේ every සහ all පද දෙක සම්බන්ධයෙන් නිවැරදි වාක්‍ය අංක 1ද අංක 2ද? all සමග plural සම්බන්ධ විය යුතුයි. every සමග singular සම්බන්ධ විය යුතුයි. මේ අනුව නිවැරදි වාක්‍ය වන්නේ අංක 1 every city is noisy. අංක 1